ගුඩ් මෝනින් යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් මේ තමයි අපි ඉන්න හොටෙල් එක. දැක්කද ඔයාලට මේ හොටෙල් එකේ අවට තියෙන view එක මාරම ලස්සනයි. ඉතින් කියන්න වචන නැහැ. මෙතනට හොඳට මේ මුළු ටවුන් එකම පේනවා. අර ඈතින් කඳුකර ටිකත් හරිම ලස්සනට පේනවා. මේ වෙලාවේ පොඩි සීතලකුත් තියෙනවා. ඉතින් අපි දැන් උදෙන්ම යන්නේ බෝමුඩුවැල්ලට. මේ ඉතින් ගෙගිරියවත් පාස් කරගෙන අපි යන ගමන් ඉන්නේ. දවසේ තමයි ඔය යන්න හදන්නේ. අපි දැන් උදෙන්ම යනවා බෝමුළුවැල්ලට. යනකොට මුලින්ම අපිට හම්බ වෙනවා සීතම්මාන් කෝවිල. අර පිටිපස්සේ තියෙන සීතම්මාන් කෝවිල. අපි දැන් යන් ඒක බලන්න. මාත් පළවෙනි වතාවට යන්නේ ඒක බලන්න. මෙතනින් පාර ක්‍රොස් කරනකොට ඔයාලා අනිවාර්යෙන් දෙපැත්ත බලලා පාර ක්‍රොස් කරන්න. මොකද මෙතන සමහරක් වෙලාවට ඇක්සිඩන්ට් වෙන තැනක්. ඉතින් මුලින්ම ඇතුල් වෙනකොට ඔයගොල්ලෝ මෙතනින් ටිකට් එකක් අනිවාර්යෙන්ම ගන්න ඕනි. අරන් තමයි පල්ලෙහාට යන්න ඕනි. ඉතින් මෙතනදී ඔයාලට නිදහසේ ඔයාලට කැමති විදිහට මේ දෙවියන් වැඳ පුදා ගන්නවට හැකියාව තියෙනවා. මේ පාසටහන සීතම්මාන්ගේ පාසටහන කියලායි මේගොල්ලන් අනුමාන කරන්නේ. ඒගොල්ලන් ඒකට වන්දනාමාන කරනවා. මාට විදිහට ගල්මුමන් දක්වනවා. இதே வைங்க நாங்கள் போயிட்டுருக்கோம். මාත් ඉතින් පොඩි පූජාවක් තිබ්බා. ඉතින් ඒ පූජාවේ තිබ්බ සූකීරි තමයි ඉතින් මම මේ කන්නේ. අපි වන්දනාමාන කරලා ඉවරයි. ඉතින් අපි දැන් යන්න ලංකාවේ තියෙන සුන්දරම දියඇල්ලක් වෙන බෝමුරු දියඇල්ල බලන්න. ඉතින් හරිම ලස්සන දියඇල්ලක්. ඔයාලා ලස්සන තැන්ටියකුත් බලා ගන්න පුළුවන් මේ අතරමඟදී. මේ තියෙන්නේ බෝමුරු දියඇල්ලේ පහළම කොටස. හරිම ලස්සන දියඇල්ලක්. ඔන්න ඉතින් අපි බෝමුරු දියඇල්ල බලන්න පයින් ගමන ආරම්භ කරලා තියෙන. ඉතින් යනකොට මේ වගේ ලස්සන වතුර ඇලි බලා ගන්න පුළුවන්. ඒවා හරිම පිරිසුදුයි. පානය කරන්න සුදුසු වතුර. ඉතින් මේ වගේම ලස්සන කඳුකර වලින් වට වෙච්ච කැලෑවක් මැද්දෙන් තමයි අපි යන්නේ. ඉතින් මේ වගේ බැමි දිගෙත් ඔයාලට යන්න සිද්ධ වෙනවා. මොකද ඒකේ ගම්මානයක් මැද්දෙන් යන හින්දා හරිම සුන්දර ගමනක් තමයි ඉතින් මේක. ඉතින් ඔයාලටත් ආවොත් මේ අත්දැකීම විඳ ගන්න පුළුවන්. මාරම නිදහස් පරිසරයක්. ඇඟට මාර සිසිලසක් දැනෙන්නේ. ඒ වගේම හැම වටෙන්ම දියඇලි සද්ද ඇහෙන්නේ. සත්තුන්ගේ සද්දත් නිතරම වගේ ඇහෙනවා. ඉතින් අපිට මාරම ඔලුවට රිලැක්ස් එකක් දැනෙනවා මෙතනට ආවට පස්සේ. ඔන්න ඉතින් අපි දැන් බෝමුඩුවැල්ල ලං වෙලා ඉන්නේ. ඉතින් ඔයාලට යනකොට චූටි බඩගින්නක් දැනුනොත් ඉතින් තැන් වල පොඩි පොඩි කඩ තියෙනවා. ඉතින් ඒවෙන් කෑම අරන් කන්න පුළුවන්. හැබැයි කෑම ගත්තා වගේම පරිස්සමින් යන්න. මොකද රිලව් ඉන්න ඒගොල්ලන් නිතරම ඇඟට පැනලා කෑම ටික අරන් යනවා. ඉතින් මේ තමයි ලංකාවේ ලස්සනම දියඇල්ලක් ලෙස හඳුන්වන බෝමුරු දියඇල්ල. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. මේ අද වතුර පාර පොඩ්ඩක් සැරින්දා මීදුම වගේ ගොඩක් වටේම විහිදෙනවා. හරිම ලස්සනයි. අපි ඔන්න බෝමුරෙල්ලේ ගියා. ඉතින් බෝමුරෙල්ලේ ගිහිල්ලා දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. දැන් අපි නුවරඑළිය ටවුන් එකේ ඉන්නේ. එහෙනම් අපි නුවරඑළියට සමු දීලා අපේ ට්‍රිප් එකට සමු දීලා එහෙනම් අපි ගෙදර යනවා. ඊළඟ දවසේ ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයගලන්ට සුබ දවසක්.
මගේ channel එකත් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න.